පණික් කියා එහෙම කියන්නේ නැහැ මිනිසුන්ට. කියන්න වෙනවා. කවුද? විමල් වීරවංශ. හරි. මාවර මණ්ඩි හිටපු එක රාජපක්ෂලගේ පුක හොදලා, රාජපක්ෂලගේ වළං හොදලා, රාජපක්ෂලගේ පස්සලේව කාලා ගොඩ ගියා. හරිද? මේ ජාතික ජන බලවේගයේ මිනිස්සු පිළිබඳව රටට ආඩම්බර වෙන්න පුළුවන්. ඒ මිනිස්සු හෘද සාක්ෂිය පාව දුන්නේ, ආත්මය පාව දුන්නේ. මූ ඒ පක්ෂයේ ඉඳලා මේ පණික් කිරාල රාජපක්ෂ වලව්වේ ගූ කෑවා. හරි. ඒ මොකද තමන්ගේ වාසියට. මූ තමන්ගේ හිතවතියන් 4 දෙනෙකුට අඩු මුදලට නිවාස සංවර්ධන ඇමති වශයෙන් ඉන්නකොට ගෙවල් දීලා. ඥාතීන්ට සලකලා. හරි. හිතවතියන්ට සලකලා. කෝටි ගණන් වටින, ලක්ෂ ගණන් වටින ඉඩම් ගෙවල් තුට්ටු දෙකට දීලා. රජයට පාඩු ලක්ෂ ගාණක්. හරි. අන්න ඒ නඩු වෙනවා. විමල් වීරවංශට ගොක්කල පේනවා. පච වංශ, වඳ කොත්තු, වඳ ජංගි, වඳ බ්‍රෙසියර්, හරි. දේශ මාමක පරපුරේ නියමුවා. එහෙමනේ පෙනී හිටින්නේ. ව්‍යාග්‍ර ගහලා මැරනවා ගෙදර ඉන්නේ උන්. හරි. ඒ මූටත් ගෙදර ගෑණි පාලනය කරගන්න බැරි එකකින් රට හදන්නේ ඉන්නේ. මුලින්ම ගෙදර එකා පාලනය කරගන්න එපා. මේ සක්කිලි වංශමුට කිසිම අනිවාර්ය ප්‍රතික්ෂේප කරන්න ඕන. රට ගිනි තියෙන ජඩයෝ. හරි. ජාතිවාදයේ, ආගම්වාදයේ, කුලවාදයේ, වර්ගවාදයේ ඇදගෙන රට වනසන මේ සක්කිලි වංශකගේ නඩුවත් ඉක්මනින් ඇහෙනවා. මූත් මහින්දානන්දගේ ගොඩට, කෙහෙලිය රඹුක්කැල්ලගේ ගොඩට හරි වැටෙන්න ළඟයි. ඉක්මනින්ම විමල් වීරවංශත් ඇතුළට යනවා. ඒ ඇතුළට යනකම් රටේ මිනිස්සු ඔබ ඇතුළට යනකම් කිරිබත් කන්න බලාගෙන ඉන්න ඔබ ජොන්ස්ටන් බලා ඔක්කොම ඇතුළට දානකම් හැම එකම රටේ මිනිසුන්ගේ ජීවිත අඳුරු කරපු, මේ රට අපායක් කරපු, මිනිසුන්ට පච කෙලපු මොකද්ද මහතීර මොහමඩ් යුගය. හරි. ලී ක්වාන් යූ. හරි. දැන් බලන්න ලී ක්වාන් යූ තමයි දැන් වෙන්න යන්නේ වැඩි. ඒ නිසා ගරු ජනාධිපති කිසිම සමාවක් දෙන්න බෑ ජනාධිපතිතුමනි. මුන් හැම එකම ඇතුළට දාන්න කියන එක අපි රට වැසියන් හැටියට ඔබතුමාගෙන් ඉල්ලනවා.